මැරිච්ච අය දිහා බලන්න. කෙනෙක් මැරිලා ගියාට පස්සේ එයාව ආයේ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේ ධර්මයෙන් කියනවා පුළුවන් කියනවා පොළොන් ටිකකට පිඹිනවා වගේ ශෝකය දුරු කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දුක කියන එක පොඩි දෙයක් කියනවා. ධර්මයේ කියන්නේ ඊට වැඩිය ප්‍රබල දෙයක්. ධර්මයට පුළුවන් කියන ශෝකයට මෙහෙම පිඹින්න. ශෝකේ පුළුන් රොදක් වගේ. ධර්මයේ ඉදිරියේ දුක කියන එක බර එකක් නෙවෙයි. ඔයාට ධර්මයේ නැති නිසා ඔයාට දුක මහ බරක්. ඔයාට පොඩි දෙයක් අත්හැර ගන්න බෑ. බන දන්න මිනිස්සයා වාහනයක් කරුණාත් හිතෙන් අත්හරිනවා. ඕවම තමයි කියලා. අපිට පුදුමයි කොහොමද හිත හදාගත්තේ කියලා. හේතුව කැඩිච්ච වාහනේ පුළුන් ටිකක් වගේ. එයාගේ හිතේ තියෙන දහම සුළඟක් වගේ. ගෙවල් ගිනි ගනිද්දි hina වෙන මිනිස්සු ඉන්නවා. එක එක දරුවා ගෙදර ඥාති මැරෙද්දි හිත හදාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. අනිත් මිනිස්සු කල්පනා කරනවා අපිට නම් පිස්සු ඇදෙයි මෙයා කොහොමද මේක දරාගත්තේ කියලා. එයාගේ ඇතුලේ ධර්මයක් තිබ්බා ශෝකයට පිඹින්න. ඔයාට දුක එනවාම තමයි. පිඹින්න හුලඟක් ඇතුලේ හදාගන්න. ධම් සුළඟ. දහමෙන් පිඹින්න පුළුවන් විදියට. ඔයාට එන කරදරවලට. ජීවිතේට මුහුණ දෙන්නකෝ. පුදුම හිතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එදාට ධම්මං සරණං ගච්ඡාමි කියනකොට ඒක ලේවලටත් දැනෙනවා පින්වතුනි. ධම්මං සරණං ගච්ඡාමි.